පායි කියන නගර දෙක අතර තියෙන අධිවේගී මාර්ගයේ ගෑස් පටවපු ලොරියක් දැවැන්ත අනතුරකට ලක් වෙනවා පාන්දර 3ට විතර. ඉතින් ඒකත් එක්ක විශාල මාර්ග තදබදයක් ඇති වෙනවා. යාළු ගුවන්තොටුපළට යන්න බැරි නිසා අතරමං වෙලා තියෙනවා කියලා යම්කිසි පණිවිඩයක් අපිට ලැබුණා. මුම්බායි නගරයේ ඊයේ අපි හොයලා බලනකොට දහස් ගණනකට තමන්ගේ ගුවන් යානයට පැමිණෙන්න අහිමි වෙලා ලෝකයේ විශාලතම මාර්ග තදබදිය තමයි ඊයේ නිර්මාණය වෙලා තියෙන්නේ. කෙසේ වුණත් ඉතින් මම මුම්බායි නගරයේ වෙනකොට රැඳී හිටියා. අපේ කවුන්සිලර් ජෙනරාල්තුමිය මුම්බායි නගරයේ ඉන්න. It did not affect us at all because we are girl guides and of course we are always prepared for something. I was informed in the morning that last night itself. Everyone getting back home today or? Disembarking on Singapore Airlines flight SQ4 counter. මම සංසිගාලගේ ඇත්තටම හිතපු නැති දෙයක් තමයි වුණේ අපේ first time in India and first time in one of our World Girl Guide Center gas එක accident එක වුණා කියලා දැනගත්තට අපි හිතුවා වෙලාවට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අපි ගියනකොට flight එක already left. ඒක එතකොට අපි disappointed වුණා because අපි ඔක්කොටම weather එක වෙනස් නිසා අපි ගොඩක් අය හෙම්බිරිස්සාව උන වගේ ඒවල ලෙඩත් එක්ක තමයි හිටියේ. අපි ඇත්තටම ගයිඩ්ස් හැටියට youth තුන් දෙනෙක් ලීඩර්ස්ලා ජෙනි කැල්වරි සොසයිටිස් ඒ හැටියට තමයි ගියේ. ඉතින් අපේ මොටෝ එක be prepared. ඒ මොටෝ එකේ හැටියට අපිට අපේ ගයිඩින් ජීවිතේ අපි ලැබපු අත්දැකීමුත් එක්ක අපිට ඇත්තටම දරා ගැනීමේ ශක්තියත් එක්ක තියාගෙන අපිට ඉන්න ලැබුණා. ධෛර්යයක් තිබුණා. ඒ නිසා අපිට එහෙම අද මෙතනට ලංකාවට ආයෙනකන් අපි කොහොම හරි හිටියා. අනිත් එක අපේ ලීඩර්ස්ලා අපේ දෙමාපියෝ ඔක්කොම එක්කහුව වෙලා අපිව ගෙන්න ගන්න උදව් කරා. ආයි රජයේ ආයතන ලංකාවේ සහ ඉන්දියාවේ අපිට ගොඩක් උදව් කරා.